හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. පළවෙනිදා දෙවෙනිදා දෙවෙනිදා. සමවෙන්න ඕන දෙවෙනිදා. දෙවෙනිදා. කොහෙද මේ යන්නේ? අපි යනවා රිගිලියල්ලේ. ඉකිරියල්ල මොකක් කරන්න දන්නේ? රිගිලියල්ල බහින්න යනවා. මේ තව දෙන්නෙක් ඉන්නවා මගින් ගන්න. එයාලවත් අරගෙන යන්. බලමු මොකද වෙන්නේ කියලා. අපි බලමු. එන්න ඉන්නවා අපි අනිත් යාළුවා. Hello, good morning. Good morning, guys. මොකද වෙන්නේ? සුබ අලුත් අවුරුද්දක් කියලා. මේ සමුදු මෙතන ඉන්නවා. Hello, good morning. කොහමද? ජය වේවා, ජය වේවා. සුබ අලුත් අවුරුද්දක් කියලා. මොකද වෙන්නේ? අනේ මොන රතුලක්. දැනටවත් ඔයාලා දන්නවා අපි අද කොහෙද යන්නේ කියලා. අපි යනවා කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත් කොපිටියේ කියන ලස්සන පැත්තේ තියෙන අතිශය සුන්දර දියැලක් ගැන රිකිලියල්ල බලන්න. බලන්න විතරක් නෙමෙයි රිකිලියල්ල ඇඩ්සෙල් කරන්න. කොල්ලෝ යන්නේ. මේ සෙට් එක උඩරන මම පල්ලෙහින් ඉන්නේ. මේවා බහිනවන්නේ හොසර. ඈ? එන බහිද්දි හම්බෙමු. අද අපිත් එක්ක මේ ගමන අද මේ රසජනක අත්දැකීම විඳ ගන්න එන්නේ රුමේනියාවේ ඉඳලා ආපු කීප දෙනෙක්. යාළුවා තමයි යන්නේ. මේ අද ෆොටෝස් ටිකක් ගහ ගන්න ඕනේ. උඩට ගිහින්. ඉතින් උදේට කෑම කාලා අපි බඩු ටිකක් ඈස්ති කරගෙන සුන්දරේ කනිෂ්කය මනෝහරේ ගියා දියල්ලේ උඩට මම ගියා දියල්ලේ පල්ලෙහාට. මෙන්න මේ පාර තමයි දියල්ලේ පල්ලෙහාට යන්න තියෙන්නේ. ඉස්සෙල්ලා නම් පොඩ්ඩක් සුද්ධ කරලා තිබ්බා. ඒ දැන් නම් මේ ආයේ කැලේ වැවිලා. පහුගිය වැස්සරත් එක්ක මම හිතන්නේ. ඇත්තට මට තෝරනකම තිබ්බ රිකිලියල්ල ආයෙත් පාරක් ඇප්සෙල් කරන්න. මම කලින් 3-4 පාරක්ම ඇප්සෙල් කරලා තියෙනවා. හැබැයි මගේ කැමරා ඉක්විප්මන්ට්ස් නිසා මට ඒක කරන්න බැරි වුණා. අපේ කට්ටිය ක්ලයන්ට් හරියත් එක්ක දියල්ලේ උඩට ගිහිල්ලා රෝප් සෙටප් එක දාලා එයාලට බ්‍රීෆින් එක දීලා ඊට පස්සේ තමයි අපි ඇප්සෙලින් එක පටන් ගත්තේ. When we hold that, you will feel you stuck with the second rope. You're trying to do the release from your main rope, but it didn't work. That means we are gonna fall from the top. We'll go down. Don't worry. Don't think about that things. So you should lean in and release the rope, and you should walk backward like 1, 2, 3. Isikara. රෝප් එකත් පල්ලෙහාට දාලා එයාලා පල්ලෙහාට බහිනකම් මම මගේ පොඩි වීඩියෝ එකක් ගන්න මතක කරෙත් නැහැ. Good, very good. Nice, Oh, nice. very beautiful. Yeah. I guess my wife Yeah, vehicle. Yeah, you also vehicle. filming. Yeah. Okay, Okay, good. Can I go? Yeah. Good. thank you.
කොහෙද යන්නේ? යනවා කොහෙද යන්න යන්නේ? බහින්න ගමන් ඉන්නේ මේ බලන්න කොහෙද බල්ලෝ ඇල්ල. අම්මා ඉස්සරන්නේ ඒක පහත් දාලා යනවා අනිත්. යේ. ඉන්දරා වගේ. මම බහින්නද බහින්න නේද? පටියක් බහලා ඉවරයි ඔව්. ඈ බලන්න කොට මේ. අයිස්. ඇද්දද? නියමයි. මුචර බහගෙන යන්නද හරි. එන්න ඉතින් යන්න. ඕනේ ගෙදර යනවා වගේ යන්නේ ගේමක් නැන්නේ. නේද ගෙදර යනවා වගේ යන්නේ. මොනවරය බැලි ඉවරයි. මෙන්න එහෙම තමයි සේෆ්ටි රොප් එක දාලා තියෙන්නේ. දැන් ගලවන්න යන්නේ. මොකද තත්ති? ආතල්නේ. කොච්චර වෙසොත් එපාන්නේ නැහැ නේ. ඇවිල්ලා බලන්න ඕනේ අනිවාර්යෙන්. බලන්න ඕනේ කොහොමද කියන්නේ අනිවාර්යෙන්. කට්ටිය බැලි ඉවරයි. මේ රොප් එක අල්ලලා දාන්න යන්නේ. එසවි පල්ලෙන් අරන් යනවා. ඒ විදිහට අපි ඇබ්සෙලින් ඉවර කරලා අපි ගියා පටන් ගත්ත තැනට. මොකද එතන තමයි අපේ සඳුන් ගණන් මොන ඔක්කොම ටික තිබ්බේ. ඊට පස්සේ අපි චේන්ජ් එකක් දාගෙන කෑමක් කාලා තමයි එතනින් යන්න පිටත් උනේ. මේ එනවා වැඩි ඉවර කරලා. කොහෙද ගමේ යනවා කිය? පේන්නේ පිළිගන්නේ. ඈ? හයක් ගන්න ඕනේ හයක්. ගග ක්‍රිකට් ගහනවා දැකලා තියෙනවා? අපි යන්නේ. වැඩේ ඉවරයි. ඉතින් අපි බඩු ටික. බල්ලෝ ටික යනවා. බල්ලෝ ආවාසේ යන්න යන්නේ දැන්. අවශ්‍ය යන්නේ. එක්කෙනෙක්ද බයික් කියලා මේ. මොනවර මොකද මූණ වෙනස් වෙලා උදේ හිටවල සෑහෙනවා. දැන් වතුර පාර වැදුනා 60 අන්න ඒකයි ප්‍රශ්නේ. ඒක තමයි රතු වෙලා තියෙන්නේ. ඒක තමයි. තේරුණා. වතුර පාර සරයිනේ බහිද්දි එළෙ මුණට වැටෙන්නේ අල්ලගන්න කකුල් දෙක කෙලින් තියලා වාහනේ ඉඳගෙන පුළුවන්. මම මේ කලුණ සෙරප්පු දෙක ඕ කියන්නේ සෙරප්පු දෙක නෑ යෝ බොයිස් කොහමද අච්චෙල්ලි කරලා යනවා දැන් කෑගල්ලට. කෑගල්ලට ගිහිල්ලා කැබ් එකක් දාලා අපේ බඩු ටිකක් ඔක්කොම එහෙන් තියලා යනවා ගෙවල් බලන්න. කනිෂ්කයි මොකක්ද තත්ත්වයද? තත්ත්වය අද මරු නියම ඇප්සිල්ලා මටත් බහින්න ආසාවක් තිබ්බා. ඒ වුණාට බහින්න බැරි වුණා. බහින්න ආසාවක් තිබ්බයි නැත්තර අපි සාමාන්‍යයෙන් ඕක බෑලා තියෙනවා සෑහෙන පතාවක්. යාළුවා කොච්චර දැස්සත් ඒක ඇති වෙන්නේ. මටත් බහින්න මේ සෑහෙන ආසාවක් තිබ්බා. හැබැයි මගේ කැමරා ඉක්විප්මන්ට්ස් ටික තෙමෙන නිසා මට ඒක කරන්න අද බැරි වුණා. මම පල්ලෙහාට එලා තනියම හිටියා. මෙයාලා මම දාලා උඩට ගියා. ඔව්. පව් වැඩි වුණේ. හැබැයි අද ඇවිල්ලා හිටියේ රුමේනියන් සෙට් එකක්. ඔව්. මාරම හොඳයි. මාරම ෆ්‍රෙන්ඩ්ලි. සුපිරි සෙට් එක. කිසිම වදයක් නැහැ. කිව්ව වෙලාවට වඩා ටිකක් කලින් ආවා. අපි වනවරයට බෙහෙතකුත් දුන්නා. ඔව්. තව ලස්සන රස කතා සිද්ධි ගොඩක් වුණා. සමහර ඒවා මේ vlogs වල දාන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. ඔව්. ඉතින් බොයිස් ඊළඟ පාර අපි තව කොහෙද දැනගි හම්බෙමු. ජය වේවා.